ලෝකෙ වෙනස් කරපු කියන මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලන්ගේ මේ කතන්දරේ අන්තිමේ යාලා නතර කරන තැනයි ඒ වැඩේ පටන් ගන්නකොට යාලා ඉන්න තැනයි අතර ගැප් එක කොච්චරද කියනවනම් ඕගොල්ලෝ අද මේ වෙලාවේ ඉන්න තැනත් එක්ක සමහරක් විට ඕගොල්ලන්ට යන්න දින ටාගට් එක මහා දුරයි වගේ දැනෙන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ ඒ වගේ කතාවක් ගැන. මේ කතන්දරේ අන්තිමට ඉවර වෙන්නේ ඇමරිකාවේ සිලිකන් වැලි වලින්. නමුත් වැඩේ පටන් ගන්න ඉන්දියාවේ චෙන්නයි වල බොහොම පොඩි ගෙදරක. මේ කතාවේ කතානායකයා පොඩි හින්දෑරි උස කෙට්ටු කොළු ගැට. මෙයාගේ තිබුණා හරි අමුතු කොල්ඩ් එකක්. මෙයා ටෙක්නොලොජි එකට මාර පැෂනේට්. එයා හරි ආසයි ඒකට. ඒ කියන්නේ ඒකත් එක්ක සහ මෙයාගේ තව පොඩි දක්ෂතාවයක් තියෙනවා. මෙයා වැඩේ ඉගෙන ගන්න දක්ෂය. මෙයා මතක තියාගන්න එහෙම පොඩි හැකියාවක් මෙයාට තියෙනවා. බලන්න අධ්‍යාපනය ෆෝකස් එක සහ ඒ කමිට්මන්ට් එක මිනිස්සයාගේ ලයිෆ් එක තැනක ඉඳන් වෙනස් කරලා තියෙන සම්පූර්ණ ගමන කොච්චරනම් දුරයිද කියන එක. ඒක ඔයා ගන්න ඕන ඩිසිෂන් එකක්. ඔයා තීරණය කරන්න මේ වෙලාවේ මේ තියෙන ටයිම් එක ඔයා වේස්ට් කරනවද එහෙම නැත්නම් ඔයාගේම අනාගතය වෙනුවෙන් ඔයා ඉන්වෙස්ට් කරනවද කියලා. හොඳට මතක තියාගන්න A level වෙන්න පුළුවන් වෙන මොකක් හරි achievement එකක් වෙන්න පුළුවන්. ඔය කිසිවක් නිකන් මොකක් හරි අවසානයක් නෙවෙයි. ඒ හැම එකක්ම අපිට අනාගතයක් අලුතෙන් විවෘත කරලා දෙන අලුත් chapter එකක් අපිට ඕපන් කරලා දෙන